හරි. ගන්නකෝ. දැන් චාලක රසායනයේදී අපි කතා කරන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයයි ඒක වෙනස් කරන සාධක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කොහොමද පාලනය කරන්නේ? ශීඝ්‍රතාවයට බලපාන්නේ මොන වගේ සාධකද? ඔන්න ඔය වගේ දේවල් තියන් තමයි අපි කතා කරන්නේ. හරි? ඉස්සරෝම දැන් ඕගනික් එකේම අපි ඉගෙනගෙන තියෙන හින්දා දන්නවා සමහර ප්‍රතික්‍රියා තියෙනවා තුලිත සමීකරණයේ තියෙන විදියටම සිද්ධ වෙනවා. සමහර ප්‍රතික්‍රියා තියෙනවා තුලිත සමීකරණයේ තියෙන විදියට නෙමෙයි වෙන්නේ. සමහර ප්‍රතික්‍රියා තියෙනවා තුලිත සමීකරණයේ තියෙන විදියට නෙමෙයි වෙන්නේ. ඒව වෙන්නේ වෙනත් පියවර ඔස්සේ. මේ බලන්න. දැන් මෙන්න මේ ප්‍රතික්‍රියාව. මෙන්න මේ කියන ප්‍රතික්‍රියාව මේ තියෙන සයික්ලෝප්‍රොපීන් කියන අණුව. සයික්ලෝප්‍රොපීන් කියන අණුව. මෙයා එක පියවරකින් මෙන්න මේ සංයෝගයේ බවට පත් වෙනවා. ප්‍රොපේන් කියන අණුව මෙයා එක පියවරෙන් මෙන්න මේ අණුව බවට පත් වෙනවා. දැන් NOCl2ත් එක්ක එකපාරින් NOCl ඇදිලා Cl බවට පත් වෙනවා. ඔව් උදේ තිබ්බ එක වේ. හරි. උදේ හිටියනම් ඕනේ නැහැ. දැන් සමහර ප්‍රතික්‍රියා තියෙනවා එහෙම තුලිත සමීකරණයේ තියෙන විදියට නෙමෙයි වෙන්නේ. ඒවා වෙන්නේ පියවර කීපයකින්. දැන් මෙන්න මේ ප්‍රතික්‍රියාව බලන්නකෝ. H2 gas I2 gas එක්ක ප්‍රතික්‍රියා කරලා දෙකක් HI වෙනවා. මේ ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණයේ ඕක වුණාට ඔය ප්‍රතික්‍රියාව වෙන්නේ ඔහොම නෙමෙයි. ඕක වෙන්නේ වෙනත් වූ පියවර කීපයකින්. දැන් මේක වෙන්නේ ඇත්තටම ඉස්සරෝම මේ I2 කැඩෙනවා දෙකක් I බවට. ඊට පස්සේ මේ H2E මේ I එකතු වෙලා මේ ප්‍රත්‍යාවර්ත කියලා ගන්න. ඒක ඉච්චර හිතන්න එපා. මේ ප්‍රත්‍යාවර්ත ලකුණ ගැන ලොකුවට හිතන්න එපා. ඊළඟට හැදෙනවා H2I. එතකොට H2I කියන කෙනා නැවත I එක්ක එකතු වෙලා හැදෙනවා HI දෙන්නේ. ඒක තනි පියවරක් කියලා ගන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට. ତොර මේ තමයි තුලිත සමීකරණය. ප්‍රතික්‍රියාව. ඒ වුණාට ඒක වෙන්නේ මේ විදිහට. එතකොට යම් කිසි ප්‍රතික්‍රියාවක් තුලිත සමීකරණයේ තියෙන විදිහට වෙන්නේ නැතුව වෙනත් වූ පියවර ඔස්සේ සිද්ධ වෙනවා නම් ඒ වගේ එකකට අපි කියනවා බහුපියවර ප්‍රතික්‍රියාවක්. ඒ බහුපියවර ප්‍රතික්‍රියාව වෙන විදිය පැහැදිලි කරන තනි පියවර එකතුවට අපි කියනවා ඒ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය. අර ඕගනික් වල හිමත් තිබ්බේ ප්‍රතික්‍රියා. එතන අපි ඊතල දැම්මනේ. මේ ෆිසිකල් වලදී අපි ඊතල දාන්නේ නැහැ. හරි. ඒකට අපි කියනවා ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය. රියැක්ෂන් මෙකැනිසම් එක කියලා කියනවා. එතකොට අර උඩ තියෙන ප්‍රතික්‍රියාව වෙන්නේ පියවර තුනකින්. හැමෝටම පැහැදිලි. එතකොට ලෝකේ තියෙන ප්‍රතික්‍රියා වර්ග දෙකයි. තනි පියවර ප්‍රතික්‍රියා, බහු පියවර ප්‍රතික්‍රියා.
තනි පියවර ප්‍රතික්‍රියාවලට කියනවා අපි ප්‍රාථමික ප්‍රතික්‍රියා කියලා කියනවා. මේ තනි පියවර ප්‍රතික්‍රියා බොහොම සුළු ප්‍රමාණයක් ලෝකේ තියෙනවා. ගොඩක් ප්‍රතික්‍රියා බහු පියවර ප්‍රතික්‍රියා කියලා තමයි අපි කියන්නේ. හරිද? එතකොට මේ වගේ බහු පියවර ප්‍රතික්‍රියාවක මේ බහු පියවර ප්‍රතික්‍රියාවක අතරමැද්දේ පියවරවල් වලින් හැදිලා පස්සේ වැය වෙලා යන කට්ටිය ඉන්නවනේ. දැන් බලන්න මේ මේ පළවල නෑනේ. ඊළඟට මේ H2I බලන්න. ඒකත් පළවල නෑනේ. ඒතර බහු පියවර ප්‍රතික්‍රියාවකදී මුල් පියවරවල් වලින් හැදිලා පස්සේ පියවරවල් වලින් වැය වෙලා යන අතරමැද්දේ නැති අන්න එවුන්ට අපි කියනවා අතරමැදි සංකීර්ණ. ඒතර මෙන්න මේ I කියන එකයි මේ H2I කියන එකයි අන්න ඒ වගේ උන් දෙන්නේ. ඒතර උන් අපි හඳුන්වන්නේ මේකෙදි අතරමැදි සංකීර්ණ. උන්ට අපි කියනවා මේ ප්‍රතික්‍රියාවේ අතරමැදි සංකීර්ණ. උන් තරමක් ස්ථායි. පරීක්ෂණාත්මකව හොයාගන්න පුළුවන්. උන් තරමක් ස්ථායි උන් පරීක්ෂණාත්මකව හොයාගන්න පුළුවන්. උන් හැදෙනවා කියලා අපිට හොයාගන්න පුළුවන්. ප්‍රතික්‍රියා මිශ්‍රණය ඇතුලේ හැදෙනවා කියලා හොයාගන්න පුළුවන්. දැන් අර බෙන්සීන් වල යාන්ත්‍රණවලදී එහෙම කාබෝ කැටායනයක් හැදුනේ. ඌ එතකොට අතරමැදි සංකීර්ණේ. ඌ පළවල නැහැ. ඒක තියෙන්නේ බහු පියවර ප්‍රතික්‍රියාවලට විතරයි. මූලික ප්‍රතික්‍රියාවලට එහෙම එකක් නැහැ. පළවෙනි වැඩේ. හරි. ඒතර බහු පියවර ප්‍රතික්‍රියාවක් වෙන විදිය පැහැදිලි කරන තනි පියවර එකතුවට අපි කියනවා ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය. මේ පියවර තුනකින් වෙන්නේ. ප්‍රතික්‍රියාව පියවර තුනකින් තමයි වෙන්නේ. ඔන්න පළවෙනි කතාව. හරි. ලියමු අපි. චාලක රසායනය කියලා ලියන්න මාතෘකාව. චාලක රසායනය. ඔව් අලුත් පොතක තමයි ලියන්න වෙන්නේ. නැත්තම් එන්තැල්පිය පොතේ ඉතුරු තියෙනවා නම් ලියන්න පුළුවන්. එන්තැල්පිය පොතේක ඉතුරු තියෙනවා නම් ඒකේ ලියවත් කමක් නැහැ. හරි හිමින් කරමු මගේ මේ උගුර චුට්ටක් අමාරුයි. හරි. ලියන්න රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයත් එයට බලපාන සාධක පිළිබඳව අධ්‍යයනය කිරීම මෙහිදී සිදුවේ. හරිද? දැන් ලියන්න තනි පියවර ප්‍රතික්‍රියා ඒවට කියනවා තව නමක් කියනවා මූලික ප්‍රතික්‍රියා කියලා කියනවා. මට කියන්න බැරි වුණා. තනි පියවර ප්‍රතික්‍රියා නැත්තම් ප්‍රාථමික ප්‍රතික්‍රියා නැත්තම් කියනවා තව නමක් මූලික ප්‍රතික්‍රියා. ඔය නම් තුනම ලියාගන්න. මූලික ප්‍රතික්‍රියා. ඔය නම් තුනෙන්ම කියන්නේ එකම එක.
හරි හරිනේ තනි පියවර ප්‍රතික්‍රියා නැත්නම් ප්‍රාථමික ප්‍රතික්‍රියා නැත්නම් elementary step reaction මූලික ප්‍රතික්‍රියා ලියන්න යම් ප්‍රතික්‍රියාවක් තුලිත සමීකරණයේ දැක්වෙන පරිදි එක් පියවරකින් සිදුවේ නම් එවැනි ප්‍රතික්‍රියා මූලික ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ. මූලික ප්‍රතික්‍රියා සීමිත ප්‍රමාණයක් ඇත. නැත්නම් ඊතරම් සුලභ නොවේ. මේ ඇවිල්ලා චාලක රසායන. මූලික ප්‍රතික්‍රියා ඊතරම් සුලභ නොවේ. උදේ කරපු පාඩම. ඊතරම් සුලභ නොවේ. ඔව් උදේ කරපු ටිකම තමයි. මේක වෙන පන්තියකට දාපු එකක් අර එන්න බැරි වෙච්ච ළමයින්ට ඕන නම් දැන් right උදාහරණ ලියන්න මේ දෙක ලියන්න උදාහරණ 1 උදාහරණ 2 primary reaction කියලාත් කියනවා elementary step reaction කියලාත් කියනවා ගොඩාක් නෑ ලෝකෙ මේවා හරි right ඊට පස්සේ ලියන්න අද ඉක්මනට ලියමු මේ පැත්තේ එක ලියන්න මේක ලියවන දැන් මූලික ප්‍රතික්‍රියා දෙකක් මම ඔයාට පෙන්නලා තියෙනවා ඊට පස්සේ ලියන්න බහුපියවර ප්‍රතික්‍රියා තුලිත සමීකරණයේ දැක්වෙන ආකාරයට නොව තුලිත සමීකරණයේ ආකාරයට සිදු නොවි වෙනත් තනි පියවර ඔස්සේ සිදුවන ප්‍රතික්‍රියා බහුපියවර ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ. දැන් ඔයා දන්නවා ඔයා ඕගනික් ඉගෙනගන්නේ තියෙන්නේ. ඕගනික් වල ගොඩක් තිබ්බ මේ ප්‍රතික්‍රියා දැන් අපි කතා කරපුවා බහුපියවර ප්‍රතික්‍රියා. ඒවයි තුලිත සමීකරණයේ තියෙන විදියට නෙමෙයි උනේ. වෙනත් මාර්ගයක. තුලිත සමීකරණයේ තිබෙන ආකාරයට සිදු නොවි වෙනත් තනි පියවර කීපයකින් සිදුවන ප්‍රතික්‍රියා බහුපියවර ප්‍රතික්‍රියා වේ. වෙනම බහුපියවර ප්‍රතික්‍රියාවකදී
සිදුවන තනි පියවර ඉතින් තනි පියවර එකතුව මේ සෙට් එක. බහු පියවර ප්‍රතික්‍රියාවකදී සිදුවන තනි පියවර එකතුව ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ලෙස හඳුන්වයි. ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය ලෙස හඳුන්වයි. දැන් මෙන්න තියෙන උදාහරණයක්. ප්‍රතික්‍රියාව තියෙනවා. හැබැයි ඒක එහෙම නෙමෙයි වෙන්නේ. මෙහෙම පියවර 3කින් වෙන්නේ. මතක තියාගන්න ඕනේ. හරි. ඒක ලියන්න. මේක තේරුම් ගත්තා නම් හරි. හරිද? ඊට පස්සේ ලියන්න අතරමැදි සංකීර්ණ අතරමැදි සංකීර්ණ ලියන්න බහුපියවර ප්‍රතික්‍රියාවක බහුපියවර ප්‍රතික්‍රියාවක මුල් පියවරවල් වලින් සෑදී පසු පියවර වලින් වැයවන මුල් පියවර වලින් සෑදී පසු පියවර වලින් වැයවන අණු හෝ අයන කියන්නේ පළවල නෑ. එහෙම දාගත්තම තව වඩා හොඳයි. මුල් පියවර වලින් සෑදී පසු පියවරවල් වලින් වැයවෙන පළවල අන්තර්ගත නොවන අණු හෝ අයන අතරමැදි සංකීර්ණ ලෙස හඳුන්වයි. අතරමැදි සංකීර්ණ ලෙස හඳුන්වයි. එතකොට මේකේ ලියාගන්න I H2I කියන්නේ අතරමැදි සංකීර්ණ. මේකට නෑ මූලික ඒවට නෑ අතරමැදියු. කෙලින්ම ප්‍රතික්‍රියාව එක පියවරෙන් වෙනවා. ඒතකොට අතරමැද්දක් වෙන්න විදියක් නෑනේ. උන් වැය වෙන්න ඊළඟ ප්‍රතික්‍රියාවක් නෑනේ. ඒක තමයි කතාව. හරි අතරමැදියු ටික ලියන්න. දැන් අපි කතා කරමු. හරිනේ හැමෝම? right.
දැන් මම බලන්න හදන්නේ මේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? අපි දැන් ඊට එහා ඇතුළට යන්න යන්නේ. ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? මේ බලන්න අපි මූලික ප්‍රතික්‍රියාවක් ගමු. NO ගේ ව්‍යුහය ඇන්දොත් එහෙම මෙහෙම තියෙන්නේ. මෙන්න මේ විදියට තියෙන්නේ. NO Cl2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා Cl නේ හැදෙනවා NOCl. ඊට අමතරව Cl පරමාණුවක් හැදෙනවා. මේ NOCl වල ව්‍යුහය ඇන්දොත් ඔන්න ඔහොම තියෙන්නේ. එතකොට මෙතන නයිට්‍රජන් සහ ක්ලෝරීන් අතර තමයි බන්ධනේ හැදිලා තියෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ. ඔහොම නයිට්‍රජනුයි ක්ලෝරීනුයි අර ඕගනික් වල එහෙම ඊතලා ඇන්දට ඔහොම ඈත තියෙද්දි ප්‍රතික්‍රියා කරන්න පුළුවන්ද? ප්‍රතික්‍රියා කරන්න බෑ. නයිට්‍රජන් හා ක්ලෝරීන් අතර බන්ධනයක් හැදෙන්න නම් නයිට්‍රජන් එක්ක ක්ලෝරීන් එකතු වෙන්න ඕනේ. එහෙනම් ඒ දෙනා ගෑවෙන්න ඕනේ. හැප්පෙන්න ඕනේ. එහෙනම් අණු අතර ප්‍රතික්‍රියාව වෙන්න නම් ප්‍රතික්‍රියක අණු ගැටෙන්න ඕනේ. ඔන්න එහෙම ආවට ගියාට ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. එහෙනම් ගැටීමක් වෙන්න ඕනේ. බලමු ගැටෙන හැටි. ගැටෙන විදි බලමු. NO එක මෙහෙම යනවා. Cl2 එක මෙහෙට එනවා. ඔන්න ඔහොම හැප්පෙන්න පුළුවන්. ගැටිය හැකි ආකාර මම මේ පෙන්නන්නේ. මොනවද පෙන්නන්නේ? ගැටිය හැකි ආකාර. එතකොට නැත්තම් එනුයි N පැත්තයි Cl පැත්තයි හැප්පෙන්න පුළුවන්. නැත්තම් මේ විදියට පැත්තකින් හැප්පිලා යන්න පුළුවන්. පාර්ශ්වික ගැටීමක් වෙන්න පුළුවන්. ඔන්න ඔහොම. පැත්තෙන් වැදී. මේ පැත්තෙන් වැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ මූණට මූණ හැප්පීම. මුහුණට මුහුණ ගැටීම. ඒකට අපි කියනවා සංඝට්ටනය. සංඝට්ටනය. මූණට මූණ හැප්පෙනවට තමයි කියන්නේ සංඝට්ටනය. දැන් මේ බලන්න මේ තුන්වෙනි එක පෙන්නලා තියෙන්නේ මෙහෙම නිකන් මෙහෙම හැප්පිලා යනවා. ඔහොම වැදිලා යනවා. ඔහොම වැදුනා කියලා දෙන්නට බන්ධනයක් හදා ගන්න පුළුවන්? බෑ. එහෙනම් පැත්තෙන් හැප්පිලා හරියන්නේ නැහැ. හැප්පෙනවා නම් මූණට මූණ හැප්පෙන්න ඕනේ. මොකද අලුතෙන් බන්ධන හැදෙන්න ඕනේ. අර පරණ බන්ධන කැඩෙන්න ඕනේ. ඒකට අනිවාර්යෙන් මූණට මූණ හැප්පෙන්න ඕනේ. එතකොට ඔක්සිජනුයි ක්ලෝරීනුයි හැප්පිලා වැඩක් තියනවද? වැඩක් නැහැනේ. ඔක්සිජනුයි ක්ලෝරීනුයි හැප්පුණා කියලා නයිට්‍රජනුයි ක්ලෝරීනුයි අතර බන්ධනයක් හැදෙන්නේ නැහැනේ. එහෙනම් අනිවාර්යෙන් හැප්පෙන්න ඕනේ කවුද? නයිට්‍රජන් සහ ක්ලෝරීන් මූණට මූණ හැප්පෙන්න ඕනේ. එතකොට තමයි නයිට්‍රජන් සහ ක්ලෝරීන් අතර අලුත් බන්ධනයක් ඇති වෙන්න පුළුවන්. ඒතර ක්ලෝරීන් බන්ධනය කැඩෙන්න ඕනේ. ඒක වෙන කතාවක්. එහෙනම් මේ ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නම් ප්‍රතික්‍රියකාංශු ගැටෙන්න ඕනේ. ගැටුණට බෑ. මූණට මූණ හැප්පෙන්න ඕනේ. මූණට මූණ හැප්පුණාට බෑ. හරි දිශාවට වදින්න ඕනේ. ඒකට අපි කියනවා උචිත දිශානතිය. එතකොට මෙතනදී ප්‍රයෝජනවත් වෙන්නේ මෙන්න මේ ගැටීම. මෙන්න මේ ගැටීම තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. ඒක තමයි උචිත දිශානතිය. උචිත දිශානතිය. එහෙනම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් ප්‍රතික්‍රියක අංශු සංඝට්ටණය වෙන්න ඕනේ. මූණට මූණ ගැටෙන්න ඕනේ. සංඝට්ටණය ඊළඟට උචිත දිශාවට සංඝට්ටණය වෙන්නේ.
ඔන්න ඔය අවශ්‍යතා සපුරා ගත්තොත් තමයි අර කියන පැත්තට යන්න පුළුවන්. තව ඇති. දැනට ඔච්චරයි. ඔන්න ඔය දෙක සපුර ගත්තොත් තමයි දැනට අර පැත්තට යන්න පුළුවන්. පැහැදිලිද කතාව? ලියන්න. මාතෘකාව ලියන්න. රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමට ප්‍රතික්‍රියක අංශු සපුරා ලිය යුතු අවශ්‍යතා ලියන්න. ප්‍රතික්‍රියාව සිදුවීමට නම් ප්‍රතික්‍රියක අතර නව බන්ධන සෑදිය යුතු අතර පවතින බන්ධන දුර්වල විය යුතුයි. බිඳිය යුතුයි. දුර්වල නෙමෙයි, බිඳිය යුතුයි. පවතින බන්ධන බිඳිය යුතුයි. මේ සඳහා ප්‍රතික්‍රියක අණු එකින් එක ගැටිය යුතුයි. දැන් බෝඩ් එකේ මේ පැත්තේ තියෙන ටික පැහැදිලිව ඇඳ ගන්න. ගැටෙන්න පුළුවන් විදි කොටු කරලා තියෙනවා උචිත දිශාව. ඒ ටික මේව කරගන්නකො. මේක ඇඳ ගන්න. මේවා හරියට උඩට තේරුම් ගන්න. හරි. දැන් ලියන්න. දෙයට යටින් තරුවක් දාලා ලියන්න මේ. නයිට්‍රජන් සහ ක්ලෝරීන් අතර නව බන්ධනය ඇතිවීමට නම්
නයිට්‍රජන් සහ ක්ලෝරීන් මුහුණට මුහුණ ගැටිය යුතුය. නයිට්‍රජන් සහ ක්ලෝරීන් මුහුණට මුහුණ ගැටිය යුතුය. මුහුණට මුහුණ ගැටෙනවට ආයෙ මං කියන්නේ සංඝට්ටණය කියලා. මුහුණට මුහුණ ගැටිය යුතුය. පැහැදිලි? මුහුණට මුහුණ ගැටිය යුතුය. එය උචිත දිශානතිය උචිත දිශාව ලෙස හඳුන්වයි. උචිත දිශාව ලෙස හඳුන්වයි. කරුවක් දාලා ලියන්න. එක දාන්න එතනට. එක ප්‍රතික්‍රියාව සිදුවීමට ප්‍රතික්‍රියක අංශු ප්‍රතික්‍රියාවක් සිදුවීමට ප්‍රතික්‍රියක අංශු උචිත දිශානතියට සංඝට්ටණය විය යුතුයි. උචිත දිශානතියට සංඝට්ටණය විය යුතුයි. ප්‍රතික්‍රියාව සිදුවීමට ප්‍රතික්‍රියක අණු උචිත දිශානතියට සංඝට්ටණය විය යුතුයි. හරි. දැන් පුතේ ඔයාලට තේරෙනවා නයිට්‍රජන් සහ ක්ලෝරීන් හැප්පිච්ච ගමන්ම උන් දෙන්න අතර බන්ධනය හැදෙන්නේ නැහැ. ඒකට යම් කාලයක් යනවා. එතකොට ඒ වගේම උතන Cl බන්ධනය මොකද වෙන්න ඕනේ? කැඩෙන්නත් එපයි. ඒ මුන් දෙන හැප්පුණු ගමන්ම මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් තමයි නයිට්‍රජන් සහ ක්ලෝරීන් අතර බන්ධනය ශක්තිමත් වෙන්නේ. ක්ලෝරීන් අතර බන්ධනය එකපාරට ටොක් ගාලා කැඩෙන්නේ නැහැ. ඒක ටික දුර්වල වෙලා ගිහිල්ලා තමයි කැඩෙන්නේ. එතකොට පළවල බන්ධන හැදෙන ප්‍රතික්‍රියකවල බන්ධන දුර්වල වෙන යම් මොහොතක් එනවා. මොහොතින් මොහොත ඒක වෙනස් වෙනවා. මොහොතින් මොහොත පළවල බන්ධන ශක්තිමත් වෙනවා. මොහොතින් මොහොත ප්‍රතික්‍රියකවල බන්ධන දුර්වල වෙනවා. ප්‍රතික්‍රියක ඵල බවට පෙරලෙන සංක්‍රමණය වෙන අවස්ථාවක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා අපි සංක්‍රාමනික අවස්ථාව. කියන්නේ හැම තනි පියවරකටම අපි තනි පියවරෙන් වෙනවා කීවට හැම තනි පියවරකදීම ඔය සංක්‍රාමනික අවස්ථාවක් කරහා තමයි යෝග වෙන්නේ. ඒක හරිම අස්ථායි. ඒක පරීක්ෂණාත්මකව හොයන්න බෑ. දැන් මම මේ කියන්නේ මේ දැන් මේ එනුයි ඕයි ඔහම එනවා වේගී. හැප්පෙන ගමන්ම ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. එකපාරට ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. ඉස්සරෝම නයිට්‍රජනුයි මූයි අතර අලුත් බන්ධනයක් හැදෙනවා. මේ පෙන්ලා තියෙන්නේ හැදෙන බන්ධනය. එතකොට නයිට්‍රජන් ක්ලෝරීන් එක්ක බැඳෙනකොට අර ඵලයට අනුව ක්ලෝරින් ඵලයට දිහා බලපුවම පිටද අනිත් ක්ලෝරින් එක යන්න ඕනේ. යන්න නම් මේ බන්ධනේ කැඩෙන්න ඕනේ. මේ බන්ධනේ කැඩෙන්න ඕනේ. ඒතර මේක බිඳෙන නැත්තම් විඝටනය වන බන්ධනේ. බිඳෙන බන්ධනේ. කොට ප්‍රතික්‍රියකවල බන්ධන හැදෙන දුර්වල වෙන ඵලවල බන්ධන හැදෙන ප්‍රතික්‍රියක ඵල බවට පත්වන අවස්ථාවක් ඇති වෙනවා. ඒකට කියනවා අපි සංක්‍රාමනික අවස්ථාව. සංක්‍රාමනික අවස්ථාව කියන එක මොහොතින් මොහොත වෙනස් වෙනවා. වදින මොහොත ඊළඟට ටික බන්ධනය හැදෙනවා මොහොතින් මොහොත වෙනස් වෙනවා.
දැන් ඔයා මේ අද ඉන්නේ ටික පාඩමෙන් දියුණු වෙනවා. මොහොතින් මොහොත වෙනස් වෙනවා. එතකොට සංක්‍රාමණික අවස්ථා. එතකොට මේ හැම තනි පියවරකටම සංක්‍රාමණික අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ හැම ප්‍රතික්‍රියාවකටම සංක්‍රාමණික අවස්ථා එකක් හෝ තියෙනවා. මොකද එක පියවරක් හරි එක පියවරකින් හරි ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒත් යම් කිසි එකකට පියවර පහක් තියෙනවා නම් බහු පියවර ප්‍රතික්‍රියාවක් නම් එයාට සංක්‍රාමණික අවස්ථා ගොඩක් තියෙනවා. පියවර පහක් තියෙනවා නම් සංක්‍රාමණික අවස්ථා පහක් තියෙනවා. පැහැදිලි? ලියන්න සංක්‍රාමණික අවස්ථාව මේ තියෙන්නේ ඒක. සංක්‍රාමණික අවස්ථාව. ලියන්න ප්‍රතික්‍රියක අණු ගැටුණු විට ප්‍රතික්‍රියකවල බන්ධන බිඳෙන පළවල බන්ධන හැදෙන ප්‍රතික්‍රියක ඵල බවට සංක්‍රමණය වන අස්ථායි අවස්ථාවක් ඇතිවේ. වරහන් ඇතුලේ මෙය මොහොතින් මොහොත වෙනස් වේ. වරහන් ඇතුලේ යන මේ මොහොතින් මොහොත වෙනස් වේ. අස්ථායි අවස්ථාවක් ඇතිවේ. එය සංක්‍රාමණික අවස්ථාව ලෙස හඳුන්වයි. මෙන්න මේක ඇඳගත්තා. මේක පරීක්ෂණාත්මකව හොයන්න බෑ ඒ තරම් අස්ථායි. නමුත් අනිවාර්යයෙන්ම අපිට හිතන්න වෙනවා මේ වගේ එකක් හැදෙන්න ඕනේ. නැත්තම් මේ ප්‍රතික්‍රියාව වෙන්න බෑනේ. එකපාරට බන්ධන හැදෙන්නලා එකපාරට කැඩලා යන්න බෑනේ. ක්‍රමක්‍රමයෙන් මේක වෙන අවස්ථාවක් එනවා. ඒක පියවරක් විදියට ගන්නෑ. හැම තනි ප්‍රතික්‍රියාවකටම එක සංක්‍රාමණික අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවකට අඩුම තරමේ එක සංක්‍රාමණික අවස්ථාවක්වත් තියෙනවා. මේක අඳින්න right ලියන්න එදලා ලියන්න යටින් සංක්‍රාමණික අවස්ථාව පරීක්ෂණාත්මකව නිර්ණය කළ නොහැකි අස්ථායි අවස්ථාවකි.
සෑම තනි පියවරකටම නැත්නම් සෑම මූලික ප්‍රතික්‍රියාවකටම මෙවැනි සංක්‍රාමණික අවස්ථාවක් පවතී. මෙවැනි සංක්‍රාමණික අවස්ථාවක් පවතී. හරිද? ලියන්න සංක්‍රාමණික අවස්ථාවාදය. හැම පියවරකටම එක සංක්‍රාමණික අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඕනම ප්‍රතික්‍රියාවකට අඩුම තරමේ එක සංක්‍රාමණික අවස්ථාවක්වත් තියෙනවා. මොකද උට එක පියවරක් හරි තියෙනවනේ. ලියන්න සංක්‍රාමණික අවස්ථාවාදය. සංක්‍රාමණික අවස්ථාවාදය. ලියන්න සෑම ප්‍රතික්‍රියාවකටම එක් සංක්‍රාමණික අවස්ථාවක් හෝ ඇත. සෑම ප්‍රතික්‍රියාවකටම එක් සංක්‍රාමණික අවස්ථාවක් හෝ ඇත. හරි. දැන් මම මේ කියන එක බුද්ධියෙන් හොඳට අහන්න. නිකම් බලාගෙන ඉන්න එපා. අපි හිතන්න මෙහෙම ගල් කැටයක් ළමේ ගානවා මේ උඩ තියෙන අඹ ගෙඩියකට කියන්නේ. දැන් ගල් කැටයකින් ගානවා මේ ළමයා. මේ කෙලින් ගහනවා කියලා හිතමුකෝ ඈ. කොහොම ගහනවා ගල් කැටි. ගල් කැටේට තියෙනවා ජූල් 200ක ශක්තියක්, චාලක ශක්තියක් තියෙනවා. දැන් ওই ගල් කැටේ උඩට යන්නේ මේ ගල් කැටේ උඩට යන්නේ ගුරුත්වයට එරෙහිව. එතකොට යම්කිසි චලනයක් බලයකට එරෙහිව, දැන් මෙතන තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය. බලය තියෙන්නේ පල්ලෙහාට. නේ? එතකොට යම් චලනයක් මේ බලයකට එරෙහිව වෙනවා නම් මෙයා මොකද වෙන්නේ? මන්දණය වෙනවානේ. එයාගේ චාලක ශක්තිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඊට පස්සේ එච්චරද වෙන්නේ? නෑ. මෙයාගේ විභව ශක්තිය ටික ටික වැඩි වෙනවා. විභව ශක්තිය ටික ටික වැඩි වෙනවා. දැන් මේ ළමයාගේ අරමුණ මොකක්ද? මේ අඹ ගෙඩිය කඩන එක. මේ අඹේ කඩන්න ඕන. දැන් මෙතනයි උස. අපි හිතමුකෝ මේ දෙක අතර උස මීටර් 20ක් කියලා හිතමු. මීටර් 30ක් විතර ගමු. 30යි. මේ ගල් කැටේ කිලෝග්‍රෑම් 0.5ක් බරයි කියලා හිතමු. එතකොට මේ ගල් කැටේ මේ අඹේ වදීද නැද්ද? ඒකට ෆිසික්ස් වලින් වී එහෙම දාලා හදන්නත් පුළුවන්. නැත්තම් මට කියන්න පුළුවන් මෙතන ඉඳන් මෙතනට මේ ගල් කැටේ ගෙනියනකොට ගල් කැටේ මොකද වෙන්නේ? ගුරුත්වයට එරෙහිව යන්නේ. ගුරුත්වයට එරෙහිව යනකොට ගල් කැටේ වේගය අඩු වෙනවා, චාලක ශක්තිය අඩු වෙනවා. මෙන්න මේ අඹ ගෙඩිය වදින මොහොත වෙනකොට බිඳුව නොවි තිබ්බනම් අඹේ වදිනවා. එතකොට මේ ගල් කැටේ වෙන්න මෙතනට එනකොට විභව ශක්තිය අපි ගත්තොත් එහෙම මොන වෙන විදියකට මං හදන්නේ අර
සාමාන්‍ය සමීකරණ දාලා නෙමෙයි. 0.5යි 10යි 30යි. ඔක්කොම එනවා 300 වැඩි කිරීම 0.5යි කියන්නේ 150යි ජූල්. ඒ කියන්නේ මෙයාගේ ජූල් 200කින් ළමයා මේ ගල් කැටේ විසි කරනකොට මෙතනට යනකොට මෙයාගේ චාලක ශක්තියෙන් 150ක් නැති වෙනවා. නැති වෙන්නේ නැහැ මොනවා බවට පත් වෙනවද? විභව ශක්තිය බවට පත් වෙනවා. ඒක මොන විභව ශක්තියද? ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය බවට පත් වෙනවා. තව තියෙනවා 50ක්. දැන් ළමයෙක් හිතන්නකෝ මේකට ජූල් 100කින් තව ළමයෙක් විසි කරා කියලා. තව ළමයෙක් මේක ජූල් 100කින් විසි කරා කියලා. ඒ ළමයාගේ ගල් කැටේ මගට ගිහිල්ලා එනවා. ඒක අඹේ වදින්නේ නැහැ. හරියටම ජූල් 150කින් විසි කරොත් අඹේ වැදිලා එනවා. ගෑවි නොගෑවි එනවා. අඹේ කැඩෙන්නේ නැහැ. මේ ළමයාගේ ඉලක්කයට වැදුනොත් මේක මෙහෙ වෙන කොහේ හරි විසි කරත් හරියන්නේ. මේක දැන් මේකේ වැදුනාම තව ශක්තිය තියෙන හින්දා ඉතුරු ශක්තියෙන් මේ නැට්ට කඩාගෙන gediye බිමට වැටෙනවා. පැහැදිලිනේ? ඒතර මෙතන හොඳට දැන් එක කාරණේ ඔළුවට දා ගන්න ඕනේ. යම් කාර්යයක් යම් කිසි චලනයක් බලයකට විරුද්ධව වෙනවා නම් මොන හෝ බලයකට විරුද්ධව වෙනවා නම් මොකද වෙන්නේ? එයාගේ චාලක ශක්තිය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒක එතන තියෙන බලයට අදාළ විභව ශක්තිය වෙනවා. ගුරුත්වාකර්ෂණ බලයක් නම් ඒක ගුරුත්වජ විභව ශක්තිය. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. දැන් මේම හිතන්න. මේව රතු පාට මොකක් තරංගයක්. මෙතන ස්ප්‍රින් එකක බැඳපු මිනිස්සෙක් ඉන්නවා. රබර් පටියක් හරි මොකක් හරි කියන්නේ. මිනිස්සෙක් ඉන්නවා. අර බෝලේ අල්ලා ගලව ගන්න ඕනේ. අර බෝලේ ගලවගෙන එන්න ඕනේ. හරි? මෙතන ඉඳන් යාළුවෙක් එයාව තල්ලු කරනවා. යාළුවෙක් තල්ලු කරනවා. යාළුවගේ හැටියට තමයි තල්ලුව. එතකොට මොකද වෙන්නේ? මේ ළමයා එකපාරට කිසි වෙලා යනවා. එතකොට මේ ස්ප්‍රින් එක ඇදෙනවා. මේ පැත්තට අදිනවනේ. එතකොට මොකද වෙන්නේ? මම පිටිපස්සට අදිනකොට මගේ එන්න වේගය අඩු වෙනවා. වේගය අඩු වෙලා ඒ අඩු වෙච්ච ශක්තිය අර ස්ප්‍රින් එකේ දුන්නේ ගබඩා වෙනවා. ඒක මොන විභව ශක්තියද? ප්‍රත්‍යස්තතා විභව ශක්තිය. ඒක ප්‍රත්‍යස්තතා විභව ශක්තිය විදියට ගබඩා වෙනවා. මෙතනට යනකොට බිඳුව වුණොත් ඒ කියන්නේ මගේ කොම චාලක ශක්තිය මෙතනට යන්න ඕන කියන්නකෝ ජූල් 500ක්. මාව විසි කරන්නේ 400ෙන් නම් මම මගට ගිහිල්ලා ආපස්සට එනවා. මං ජූල් 500කින් විසි කරොත් මේ බෝලේ අල්ලලා එනවා. ටච් වෙලා එනවා. 550ක් විතරයි ගැවුවොත් අන්න බෝලේ ගලවගෙන මෙහාට එන්න පුළුවන්. අන්න එතන තියෙන්නේ මොන එකද? ප්‍රත්‍යස්තතා විභව ශක්තිය. දැන් මේම හිතන්න. මේ ලෑල්ල ධනාරෝපිතයි. ඍණාරෝපිත අංශුවක් නිකන් තිබ්බොත් මෙහෙට යනවනේ. ඔයා විදිනවා මේ පැත්තට. එතකොට මොකද වෙන්නේ? අංශුව විදිනවා ඔයා මෙහෙට මෙන්න මේ සිදුරෙන් එළියට යන්න. අර සිදුරෙන් එළියට යන්න. මෙතන ඉඳන් මෙතනට යන්න ඌට යනවා ජූල් 200ක්. ඒ කියන්නේ ජූල් 200ක්. මූ මෙහාට අදිනවා. ඇයි අදින්නේ? ධන ඍණව ආකර්ෂණය කරනවා. මෙතන බලයක් තියෙනවා. දැන් මේක විද්‍යුත් බලයක්. එතකොට මෙයා දැන් මෙහාට යන්න එයාගේ චාලක ශක්තිය අඩු වෙනවා. චාලක ශක්තිය අඩු වෙලා ඒක විභව ශක්තිය වෙනවා. ඒක මොන විභව ශක්තියද? විද්‍යුත් විභව ශක්තිය. එතකොට මෙතනට එනකොට බිඳුව වුණොත් මූ ආපස්සට ඇදෙනවා. මෙතනට එනකොට 200 චුට්ටක් 250ක් විතර තිබ්බොත් මෙතනින් එළියට මූ යනවා. ඈදලිද? ඔන්න දැන් හොඳට තේරෙන්න ඕනේ වැඩි. උර හැමතිස්සෙම තියෙන විභව ශක්තිය මේ කියවා මේකට විභව ශක්තිය නෙමෙයි මේක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. මේක ප්‍රත්‍යස්තතා විභව ශක්තිය. මේක විද්‍යුත් විභව ශක්තිය. විභව ශක්තිය ඇති වෙන්නේ කොහොමද? චලිතයට විරුද්ධව බලයක් තියෙනකොට. පැහැදිලිද? හරි.
දැන් අපි අපේ කතාවට ඕක අරන් එනවා. අපේ කතාවට මේක අරන් එනවා. තේරුණානේ ආයි ලියන්න දෙයක් නැහැ. ඔළුවට දාගන්න තේරුම් ගන්න ඕනේ. දැන් ඔන්න NOයි Cl2යි ගැටෙන්න එනවා. කොහොමද? NO ඔන්න Cl2 පස්සේ බලමු. එතකොට NOCl හැදෙනවා. Cl හැදෙනවා. දැන් පුතා ගැටෙනවා කීවට මෙතනත් ওই වගේ කේස් තියෙනවා. දැන් ඔයාම හිතන්න නයිට්‍රජන් ඔක්සිජන්ට නැද්ද ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. නයිට්‍රජනුයි ඔක්සිජන්ටයි ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒක ක්ලෝරීන්ට නැද්ද ඉලෙක්ට්‍රෝන? ක්ලෝරීන්ටත් ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට උන් දෙන්න ලං වෙනකොට උන් දෙන්න අතර ඇති වෙන්නේ නැද්ද විකර්ෂණ බල? ඇති වෙනවා. එතකොට උන් දෙන්න ප්‍රතික්‍රියා කරන්න ගැටෙන්නේ උන් අතර තියෙන විකර්ෂණ බලවලට එරෙහිව කාර්ය කරමින්. එතකොට අනිවාර්යෙන් උන් දෙන්නගේ වේගය එන්න එන්න ළඟට එනකොට මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ අඩු වෙන ශක්තිය චාලක ශක්තිය උන්ගේ විභව ශක්තියක විද්‍යුත් විභව ශක්තියක් බවට පත් වෙනවා. ඔන්න චලනය වෙනවා දැන් පටන් ගත්තා. අපි හිතමු මූට ජූල් 100ක් තියෙනවා. මූට ජූල් 150ක් තියෙනවා. දෙන්නාගේම චාලක ශක්තියින්ගේ එකතුව ජූල් 250යි. ගැටෙන්න නම් අර විකර්ෂණ බලවලට එරෙහිව කරන්න ඕන කාර්ය ප්‍රමාණය ජූල් 300ක් වුණා කියන්නේ. විකර්ෂණ බල මැඩපවත්වන්න කළ යුතු කාර්ය අර ගුරුත්වයට එරෙහි වගේ කළ යුතු කාර්ය ප්‍රමාණය ජූල් 300ක් වුණොත් මේ දෙන්නට ගැටෙන්න හම්බෙයිද? මේ දෙන්නට ගැටෙන්න හම්බෙන්නේ නැහැ. මෙයාලගේ ශක්තිය මදි. දෙන්න ළඟට ඇවිල්ලා දෙපැත්තට යනවා. මේ දෙන්නගේ ශක්තිය ජූල් 300ට පැන්නොත් අන්න මේ දෙන්නට හැප්පෙන්න පුළුවන්. එතකොට ඔන්න දැන් මේ දෙන්න ටිකක් ලං වෙනවා. මේ වෙලාවේ මෙයාලගේ චාලක ශක්තිය උපරිමයි. චාලක ශක්තිය උපරිමයි. ඒ කියන්නේ හැම ප්‍රතික්‍රියාවකටම එනර්ජි බැරියර් එකක් තියෙනවා. ශක්ති බාධකයක් තියෙනවා. එනවාද විකර්ෂණ බල නිසා. ඒ විකර්ෂණ බල අභිභවන්න කළ යුතු අවම කාර්යයක් තියෙනවා. ඒක ඒ ප්‍රතික්‍රියාවේ ශක්ති බාධාව විදියට අපි හඳුන්වනවා. ඒකට අපි කියනවා සක්‍රීයන ශක්තිය. නාවට ගියාට ප්‍රතික්‍රියා කරන්න බෑ. ගැටෙන්න බෑ. ගැටෙන්න අර විකර්ෂණ බල අභිභවන්න ඕනේ. ඒතර චාලක ශක්තිය උපරිමයි. දැන් ප්‍රතික්‍රියාව වෙන්න තව හිතලවත් නැහැ. දැන් පෙරට වඩා අංශු ළඟයි. එහෙම කියලා තාම ප්‍රතික්‍රියාව වුණේ නැහැ. හැබැයි මීට සාපේක්ෂව මෙතනදී ප්‍රතික්‍රියාව වෙන්න කිට්ටුයි. දැන් ඔයා තාම ඒ අරන් නැහැ. හැබැයි ඔයා දැන් පටන් ගන්නවට වඩා ඒ ගන්න කිට්ටුයි. පටන් ගන්නකොට හිටියට වඩා දියුණුයි. හැබැයි ඒකෙන් කියන්නේ තාම ඒකක් එයි කියලා. එතකොට මෙතනදී මොකද වෙන්නේ? මේ පැත්තට යන්න විභව ශක්තිය වැඩි වෙනවා. එයි අර විකර්ෂණය නිසා විභව ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය අඩු වෙනවා. ආන්ගේ අඩු වෙන ශක්තිය තමයි මෙයාගේ විභව ශක්තිය බවට පත් වෙන්නේ. ඔන්න දැන් පෙරට වඩා ළඟයි. එතකොට මේ මම පෙන්වන්නේ රූප සටහනකින් ඔයාට පෙන්වන්නේ ප්‍රතික්‍රියාවේ පිහිටීම. මෙතනට වඩා මෙතනදී ප්‍රතික්‍රියාව වෙන්න හොඳයි. මෙතනදී ඊට වඩා ළඟයි. මෙතනදී තව ටිකක් ළඟයි. අරට වඩා. ඔන්න දැන් හැප්පුණා. ආය විභව ශක්තිය වැඩි වෙන්න දෙයක් නැහැ. ඔන්න හැප්පුණා. ඒ කියන්නේ දැන් මේ බන්ධන හැදෙනවා, මේ බන්ධන කැඩෙනවා. හැප්පුණා කියලාම ගමු මේ වදිනවා කියලාම වැදුනා. අන්න වැදුනා. අන්න
ඊට පස්සේ ආයේ විභව ශක්තිය වැඩි වෙන්න විදියක් නැහැ. එතකොට මේ අවස්ථාවේ විභව ශක්තිය උපරිමයි. චාලක ශක්තිය දැන් බොහොම අඩුයි. නැත්තේ නෑ. දැන් ඔය මොහොතේ බිඳුව වුණොත් ආයෙ දෙපැත්තට යනවා. දැන් තව චුට්ටක් හරි ශක්තිය ඉතුරු වෙලා තිබ්බොත් ඒ වයින් අලුත් බන්ධන හැදිලා පරණ බන්ධන කඩලා දෙන්න ඵල බවටපත් වෙනවා. එහෙම ඵල හැදුනාම ඒ කට්ටිය ආය දැන් දෙපැත්තට වෙන් වෙලා යනවා. මෙයා මෙහාට යනවා, මෙයා මෙහාට යනවා. එතකොට ආපහු මොකද වෙන්නේ? මෙතන ඉඳන් ටික ටික ඈතට යන්න විභව ශක්තිය අඩු වෙනවා, චාලක ශක්තිය වැඩි වෙනවා. විභව ශක්තිය අඩු වෙනවා, නැවත චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට මේ තියෙන්නේ ප්‍රතික්‍රියාවේ පිහිටීම. ප්‍රතික්‍රියාව පිහිටර විදිය. අර තියෙන්නේ විභව ශක්තිය වෙනස් වෙන විදිය. ප්‍රතික්‍රියාවේ පිහිටීමට අපි කියනවා ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය කියලා. ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය. පැහැදිලි නේද? එතකොට මේ ගැටීමට කළ යුතු කාර්යය දැන් මෙන්න මේ මොහොතයි අතර තියෙන ශක්ති වෙනස තමයි ප්‍රතික්‍රියාවට තිබිය යුතු අවම ප්‍රතික්‍රියක වලට තිබිය යුතු අවම ශක්තිය. නැත්නම් අපි කියන්නේ ප්‍රතික්‍රියාවට එන ශක්ති බාධා. ඒකට අපි කියනවා සක්‍රීයන ශක්තිය. සක්‍රීයන ශක්තිය. ප්‍රතික්‍රියක අණුවල ශක්තිය මේ මොහොතේ විභව ශක්තිය හිතන්නකො ජූල් 400ක් කියලා. උපරිම විභව ශක්තිය. විභව ශක්තිය උපරිමයි. මෙතන 400යි ජූල්. විභව ශක්තිය. එහෙනම් අරුන් දෙන්නගේ චාලක ශක්තියින්ගේ එකතුව 400ට පොඩ්ඩක්වත් වැඩි වෙන්නේ. ආන්ගේ බැරියර් එක තමයි කියන්නේ සක්‍රීයන ශක්තිය කියන්නේ. හරි. තේරුණාද වැඩි? හොඳට හිතලා කටපාඩම් වෙන්නම් කරන්න බෑ නිකන්. අර දීපු උදාහරණ වලින් තේරුම් ගන්න. අංශු ලං වෙනකොට ඒව අතර විකර්ෂණයක්. ලියන්නකො මෙහෙම. ලියන්න. දැන් විද්‍යුත් විභව ශක්තිය කියන්නේ විද්‍යුත් ආරෝපණ වලට එරෙහිව චලනය වුණොත් එතන ඇතිවන විභව ශක්තිය තමයි විද්‍යුත් විභව ශක්තිය. දැන් අර කිව්වේ ධන ආරෝපණයක් ධන ආරෝපණයක් පැත්තට යනවා. එතකොට ධන ආරෝපණයෙන් විකර්ෂණයක් කරනවා. ආන් එතකොට අර යන ධන ආරෝපණයේ චාලක ශක්තිය විද්‍යුත් විභව ශක්තිය බවට තමයි පත් වෙන්නේ. ලියන්න NO Cl2 සමග දැන් මෙතන තියෙන්නේ විද්‍යුත් විභව ශක්තියක් ඇත්ත. NO Cl2 සමග ගැටීමට යන විට ඒවායේ ඉලෙක්ට්‍රෝන වලාකුළු අතර විකර්ෂණ බල ඇති වේ.
එම විකර්ෂණ බල අභිබවාලීමට අවශ්‍ය අවම ශක්තිය සක්‍රීයන ශක්තිය ලෙස හඳුන්වයි. සක්‍රීයන ශක්තිය ලෙස හඳුන්වයි. මෙය ප්‍රතික්‍රියාවක් හා බැඳුණු ශක්ති බාධකයේ ලෙසද හඳුන්වයි. එනර්ජි බැරියර්. මෙය ප්‍රතික්‍රියාවක් හා බැඳුණු ශක්ති බාධකයේ ලෙස හඳුන්වයි. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ප්‍රතික්‍රියකාංශු සපුරාලිය යුතු අවම ශක්ති අවශ්‍යතාව. සක්‍රීයන ශක්තිය එක එක විදියට කියන්න පුළුවන්. හරි, එක එක විදියට කියන්න පුළුවන්. නමුත් මේක ඇති වෙන හැටි තමයි වැදගත්. ඇයි මෙහෙම එකක් එන්නේ? ඕනනම් ලියා ගන්න. ප්‍රතික්‍රියාව සිදුවීමට ප්‍රතික්‍රියකාංශු සපුරාලිය යුතු අවම ශක්ති අවශ්‍යතාව. ඒක තිබ්බ කියලා වෙන්නේ මදි. ඊට චුට්ටක් වැඩියෙන් තියෙන්න ඕන. ඒවා 75ක් ගත්තට ඒන්නේ 75ට පොඩ්ඩක් වැඩියෙන් තියෙන්න. එතනදී එහෙම ඒ වෙලාව ඉතින් මොකක් හරි වෙලා එතන පීඩනයක් තියෙනවා. ඒ පීඩනයට ඔරොත්තු දීලා ගන්න චුට්ටක් තියෙනවා ඉතින්. අන්න ඒ වගේ. හරි. ප්‍රතික්‍රියාවක් සිදුවීමට ප්‍රතික්‍රියකාංශු සපුරාලිය යුතු අවම ශක්ති අවශ්‍යතාවය. මේක විස්තර කරන්න දෙයක් නෑ නේද? දැන් පැහැදිලිනේ. විකර්ෂණ බල නිසා තමයි විභව ශක්තිය වැඩි වෙන්නේ. චාලක ශක්තිය අඩු වෙන්නේ. ඒ තරුවක් දාලා මෙහෙමත් ලියන්න. අංශු ගැටීමට පැමිණෙන විට අංශු අතර ඇති විකර්ෂණ බල නිසා ඒවායේ විභව ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ. චාලක ශක්තිය අඩු වේ. ගැටෙන මොහොතේදී එනම් සංක්‍රාමණික අවස්ථාවේදී විභව ශක්තිය උපරිම වේ. දැන් මෙන්න මේ රූප සටහන ඇඳගෙන යන්න තියෙන්නේ. ඕක හොඳයි පොතේ මෙන්න මෙහෙම පිටු දෙකකට ගන්න පුළුවන් නම් මෙහෙම තැනකට මේ පැත්තට මේ රූපේ ගන්න. මේ පැත්තේ තව වැඩක් තියෙනවා කරන්න. මේ මගේ තියෙන්නේ දැන් මම ඉස්සරහා පැත්තෙන් තව එකක් මම මේ සටහන ප්‍රස්ථාරයකට ගන්න යන්නේ. මේ සටහන ප්‍රස්ථාරයකට ගන්න හදන. මේ තියෙන්නේ ප්‍රතික්‍රියාවේ පිහිටීම. මේ තියෙන්නේ මම මාක් කරලා විභව ශක්තියට සිද්ධ වෙන දේ.
කවුරුත් පාඩම් කරන දේවල් නෙමෙයි මේවා. මේවා ඇවිල්ලා මේ හිතලා කරන දේවල්. පාඩම් කරන මේක තේරුමකුත් නැහැ නිකන් ඇඳින්න ඉගෙන ගත්තා නම් එහෙම කරගෙන යන්න බෑ. එහෙම ගොඩක් කල් ඔයාලට මතක තියාගෙන ඉන්න බෑනේ. තේරුම් ගත්ත දේවල් තමයි හොදට ඇඟ ඇතුලේ තියෙන්නේ. හරි. මේ බලන්න. මෙන්න මේ ප්‍රතික්‍රියාව උඩ තියෙන එක ඒක මම තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ තාපදායකයි කියන්නේ ප්‍රතික්‍රියක වලින් ඵල හැදෙනකොට තාපය පිට වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩුයි. එන්තල්පි මට්ටම් සටහන් වල නම් අපි කෙලින්ම නීරියන්දේ. එතකොට මම දැන් ඔයාට පෙන්වන්න හදන්නේ මේ ප්‍රතික්‍රියාවේ පිහිටීමයි විභව ශක්තියයි වෙනස් වෙන විදිය. එතකොට මෙන්න මේ අක්ෂයට මම ගන්නෙ විභව ශක්තිය. විභව ශක්තිය මවුලයට කිලෝ ජූල්. මේ අක්ෂයට ගන්නෙ ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය. ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය. එතකොට දැන් NOCl2 දෙන්නට වඩා මෙයාලා ඉන්නේ පල්ලෙහයි. මම මේ දෙකත් ලකුණු කරගන්න. ඔන්න උඩ කවුද මේ ඉර උඩම ලීවත් කමන්නේ NOCl2යි NOClයි Clයි වෙන්න. දැන් මේ තියෙන්නේ ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය මේ තියෙන. තාපදායකයි මේ ප්‍රතික්‍රියක වලට වඩා පල්ලෙහා ඉන්නේ. මේ ප්‍රතික්‍රියක මේ ඵල දැන් බලන්න මේ ලංවීමත් එක්ක අංශුන්ගේ චාලක ශක්තිය අඩු වෙලා විභව ශක්තිය වැඩි වුණා. එතකොට මේක වැඩි වෙලා කොහොම ගිහිල්ලා ඔන්න ඔහොම එන්නු. උපරිමයකට යනවා. මේ සංක්‍රාමනික අවස්ථාවේදී තමයි විභව ශක්තිය උපරිමයක් වෙන්නේ. මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවේ පිහිටීමත් එක්ක මෙතනට වඩා මෙතන විභව ශක්තිය වැඩි ඊට වඩා වැඩි මෙතන උපරිමයි. අන්න එහෙම ප්‍රතික්‍රියාවේ පිහිටීමත් එක්ක විභව ශක්තිය වෙනස් වෙනවා පෙන්වන සටහනට අපි කියනවා විභව ශක්ති පැතිකඩ. විභව ශක්ති පැතිකඩ. කඳු නැග්ග කඳු බැස්ස ඒක ගොන් පාට් වැඩක් නැහැ. කෙමිස්ට්‍රි විදියට ඉගෙන ගන්න. හරි? රසායන විද්‍යාව විදියට ගැඹුරින් ඉගෙන ගන්න. එතකොට තමයි හරියන්නේ. හරි? මෙන්න මෙතන තමයි පුතේ අර සංක්‍රාමනික අවස්ථාව ට්‍රාන්සිෂන් ස්ටේට් එක කියලා කියනවා අපි TS සංක්‍රාමනික අවස්ථාව. ඔයා ඕනනම් ඒක ඇඳලා දාගන්න ඇති. මේ මෙතන තියෙන හැදෙන බන්ධන එක පොඩ්ඩක් ඈඩ් කරලා පෙන්නන්න. ඔන්න විභව ශක්ති පැතිකඩ. එහෙනම් ලියන්න උඩින් විභව ශක්ති පැතිකඩ. තා චූටි එකක් කියන්නම්. මෙන්න මේ උපරිම විභව ශක්ති පිහිටීමත් ප්‍රතික්‍රියකත් අතර ශක්ති වෙනස තමයි මොකද්ද? සක්‍රියන ශක්තිය කියලා කියන්නේ. මේක තමයි ඒ තමයි සක්‍රියන ශක්තිය. මෙන්න මෙතනයි අතර තියෙන ශක්ති වෙනස තමයි සක්‍රියන විභව ශක්ති වෙනස. තමයි මෙතන බිඳුවයි මෙතන විභව ශක්තිය දෙනවා. ඒක තමයි සක්‍රියන ශක්තිය. එහා පැත්තේ ලියන්න විභව ශක්ති පැතිකඩ. එහා පැත්තේ ඔයාලට තියෙන තැනක ලියන්න ඉතින් විභව ශක්ති පැතිකඩ. මේක තමයි අර සටහනට අරන් තියෙන්නේ අත නේ. විභව ශක්ති පැතිකඩ. ඒක තාපදායකයි. ඒකයි පල්ලෙහාට එන්නේ. ලියන්න ප්‍රතික්‍රියක හා ඵලවල විභව ශක්තිය ප්‍රතික්‍රියක හා ඵලවල විභව ශක්තිය
ප්‍රතික්‍රියා ඛණ්ඩාංකයේ සමග ප්‍රතික්‍රියා ඛණ්ඩාංකයේ සමග විචලනය වන ආකාරය වෙනස් වන ආකාරය දක්වන සටහන විභව ශක්ති පැතිකඩ නම් වේ. අක්ෂර දෙක ඒව හරියට බලන්න. උඩ මුදුනේම තියෙන සංක්‍රාමණික අවස්ථාව තාපදායක හින්දා තමයි ප්‍රතික්‍රියක වලට වඩා පල්ලෙහාට යන්නේ. විභව ශක්තිය උපරිම වෙන්නේ සංක්‍රාමණික අවස්ථාවේ. ප්‍රතික්‍රියකයි උපරිම පිහිටීමයි අතර වෙනස තමයි ඇත්තටම සක්‍රීය වෙන ශක්තිය. ඒක තමයි ගැටෙන්න කළ යුතු අවම කාර්යය. right? ඇඳ ගන්න. තේරුම් අරන් ඇඳ ගන්න. right? අපි බලමු බහුපියවර ප්‍රතික්‍රියාවකට කොහොමද මේක අඳින්නේ. දැන් මම මෙච්චර ලොකුවට පැහැදිලි කරන්න හදන්නේ නැහැ. බහුපියවර ප්‍රතික්‍රියාවක් අපිට යාන්ත්‍රණය දෙන්න ඕනේ. එතකොට මේ විභව ශක්ති පැතිකඩ කොහොමද අපි අඳින්නේ කියලා බලමු. රෝගේ මාතෘකාව තමයි අපි කතා කරේ විභව ශක්ති පැතිකඩ කියන එක. හරි.
හරි. එකක් කරන්නම්. ඊට පස්සේ ඊතුරුව බලමු. ඔය ඇත්තටම දැන් ඔය මේ NOCl2 ඕකත් තනි පියවර ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඔක ද්විත්ව පියවර ප්‍රතික්‍රියාවක් අර උදාහරණයකට ගත්තා ඉතින්. ඔක තනි පියවරටත් වෙයි කියලා එහෙම ගත්තා. ඇත්ත කතාව ඔක ද්විත්ව පියවර එකක්. හරි මේක බලන්නකෝ. අර ඉස්සල්ලාම මං අර පැත්තේ ඇඳපු එක H2 gas ධන I2 gas ප්‍රත්‍යාවර්ත දෙකක් HI මේ තමයි ප්‍රතික්‍රියාව. તો දැන් සක්‍රීයන ශක්තිය කියන්නේ විභව ශක්ති පැතිකඩෙන් හොයනවා නම් ප්‍රතික්‍රියකයි උපරිම පිහිටීමයි අතර මුදුනයි නැත්තම් අර සංක්‍රාමණික අවස්ථාව නැත්නම් විභව ශක්තිය උපරිම පිහිටීමයි අතර තියෙන ශක්ති වෙනස. කතාවට කියනවා නම් ප්‍රතික්‍රියාවක් හා බැඳුණු ශක්ති බාධාව. නැත්නම් ප්‍රතික්‍රියකාංශු සපුරාලිය යුතු අවම ශක්ති අවශ්‍යතාවය. මේකේ යාන්ත්‍රණය ගත්තොත් එහෙම I2 කැඩෙනවා දෙකක්යි. මේ පියවරකින් හැදෙන ඵලවල නැත්තම් ඌ අතරමැදියා. ඒ අතර යන එක තමයි සංක්‍රාමණික අවස්ථාව. මේක මේකට යනකොට ඇති වෙන එක තමයි සංක්‍රාමණික අවස්ථාව. හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ H2 Iත් එක්ක වදිනවා. එතකොට එතන H2I එනවා. H2I එතකොට මේ හැම එකටම සංක්‍රාමණික අවස්ථා තියෙන්න ඕනේ එක ගානේ. I එතකොට දෙකක් HI. HI ඵලය නම් I2 සහ H2 කියන්නේ ප්‍රතික්‍රියක නම් මෙන්න මුයි කියන්නේ මේකේ ඉන්න අතරමැදියෝ. එතකොට එතකොට මේ හැම පියවරකටම වෙන වෙනම සංක්‍රාමණික අවස්ථා අපි හොයන්න තියෙනවා. අතරමැදියෝ කවුද මේකේ? අතරමැදි කවුද? I සහ අතරමැදි සංකීර්ණ වෙන්නේ I සහ H2I. එතකොට මේකේ ඔයාලට දෙනවා මෙහෙම. මේ ප්‍රතික්‍රියාව වේගෙන් වෙනවා. වේගයෙන් වෙනවා කියන්නේ පුතා ඒකේ සක්‍රීයන ශක්තිය අඩුයි. ප්‍රතික්‍රියාවක් වේගෙන් වෙනවා කියන්නේ ඒකේ සක්‍රීයන ශක්තිය අඩුයි. එතකොට මේකේ සක්‍රීයන ශක්තිය EA1 activation energy. මේකත් වේගෙන් වෙනවා. ඒ කියන්නේ ඒකත් සක්‍රීයන ශක්තියෙන් සාපේක්ෂව අඩුයි. මේක හෙමින් වෙනවා. ඒ කියන්නේ ඒකේ සක්‍රීයන ශක්තිය වැඩි වෙන්න අමාරුයි. ඒක බොහොම අමාරුවෙන් තමයි වෙන්නේ. ඒ කියන්නේ ඒකේ තමයි එතකොට සක්‍රීයන ශක්තිය වැඩි. ඒක ඔයා තේරුම් ගන්න. කොහොම දුන්නා කියන්නේ? අදුරා දැන් තේරෙනවා ඊ එකට වඩා මේක අතර මේක තමයි අඩු කමන්නේ. මේකට වඩා මේක වැඩි, මේකට වඩා මේක වැඩි. ඒ කියන්නේ ඔන්න ඕක තේරුම් ගන්න. වේගයෙන් වෙනවා නම් බහු පියවර ප්‍රතික්‍රියාවක පියවර කීපයක් තියෙනවා. ඒතර ඒකේ වේගයෙන් වෙනවා කියලා කියන්නේ පියවරක් ඒකේ සක්‍රීය ශක්තිය අඩුයි. ඒකනේ චුට්ටයි දෙන. ඒකින්ද ඉක්මනට වෙනවා. හෙමින් වෙනවා නම් ඒකේ සක්‍රීය ශක්තිය වැඩි. ඒක හිමින් තමයි වෙන්නේ. එතන මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට වැඩියෙන් බලපාන්නේ ওই කොයි පියවරද? සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට වැඩිපුර බලපෑමක් කරන්නේ. මේවා වේගයෙන් වෙනවනේ කොහොමද? මේ වගේ සක්‍රීය ශක්තිය අඩුයි මේක වේගයෙන් වෙනවා. එතකොට පුතා මේක කොච්චර ඉක්මනට වෙනවද? දැන් හිතන්න එක ළමයෙක් එක විදියකට මේක කරනවා. තව ළමයෙක් තව විදියකට මේක කරනවා. පළවෙනි ළමයාට වඩා දෙවෙනි ළමයා මේක වේගෙන් කරගන්නවා. මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කරනවා.
එතකොට පළවෙනි ළමයාගේ ශීඝ්‍රතාවයට වඩා අර පළවෙනි ළමයා මේව වේගෙන් කරන්න කිව්වේ කොහොමත් වේගෙන් වෙනවා. දෙවෙනි ළමයා මේක වේගෙන් කරනවා. එතකොට එයාගේ ප්‍රතික්‍රියාව ඉක්මනට වෙනවා. ඒ කියන්නේ සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තීරණය වෙන්නේ මේ හෙමින් වෙන පියවර කොච්චර ඉක්මනට වෙනවද කියන එක මත. ඒ කියන්නේ සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තීරණය කරන සාධකය මේ හෙමින් සිදුවන පියවර. ඒ නිසා අපි ඒකට කියනවා වේග තීරක පියවර. එහෙනම් ප්‍රතික්‍රියාවක හෙමින් වෙන එක මත තමයි සමස්ත ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය තීරණය වෙන්නේ. ඒ පියවරට අපි කියනවා වේග තීරක පියවර. ඔන්න අලුත් වචනයක් වේග තීරක පියවර. නැත්තම් ඒකට කියනවා ශීඝ්‍රතා නීර්ණ පියවර. ශීඝ්‍රතා නීර්ණ පියවර. සක්‍රියන ශක්තිය වැඩි හෙමින් වෙන පියවර මත තමයි මේකෙන් වා තේරුම් ගන්න. හෙමින් කියපුවාම සක්‍රියන ශක්තිය වැඩි. තනි පියවරකට ඔක අවුලක් නැහැ. ඉතින් එකයිනේ තියෙන්නේ. ලියන්න මෙන්න මෙහෙම. බහුපියවර ප්‍රතික්‍රියාවක වේගයෙන් සිදුවන්නේ සක්‍රියන ශක්තිය අඩු පියවරය සක්‍රියන ශක්තිය අඩු පියවරය සෙමෙන් සිදුවන්නේ සක්‍රියන ශක්තිය වැඩි පියවරය වෙනම බහුපියවර ප්‍රතික්‍රියාවක සමස්ත ශීඝ්‍රතාවය බහුපියවර ප්‍රතික්‍රියාවක සමස්ත ශීඝ්‍රතාවය තීරණය වන්නේ සක්‍රියන ශක්තිය වැඩි සෙමෙන් සිදුවන පියවර මතය එය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නීර්ණ පියවර වරහන් ඇතුලේ වේග තීරක පියවර ලෙස හඳුන්වයි. දැන් ඔන්න එතකොට මේක තමයි වේග තීරක පියවර. දැන් තමයි අමාරු වැඩේ. අතරමැදියොත් හොයාගත්තා. සංක්‍රාමණික අවස්ථාව බලමුකෝ. එක පියවරට වෙනම සංක්‍රාමණික අවස්ථා තියෙනවා. එක පියවරට වෙනම. එතකොට මෙතන සංක්‍රාමණික අවස්ථාවේදී මොකද වෙන්නේ? එක පාරට I2 ගේ බන්ධනය හොක් ගාලා කැඩෙන්නේ නැහනේ. I2 ගේ බන්ධනය හෙමින් දුර්වල වෙන්න ඕනේ. නේද? එතකොට පළවෙනි සංක්‍රාමණික අවස්ථාව තමයි පුතා I බන්ධනය හෙමින් දුර්වල වෙන එක. මෙතන I සහ හයිඩ්‍රජන් අතර H2I හැදෙන්න එපයි. එතකොට එකපාරට H2I අතර බන්ධනයක් හැදෙන්නේ නැහනේ. එහෙනම් දෙවනි සංක්‍රාමණික අවස්ථාව තමයි මෙන්න මෙහෙම I හා H අතර අලුත් බන්ධනයක් හැදෙන එක. හැම එකේම අර බිඳින බන්ධනයි හැදෙන බන්ධනයි දෙකම නැහැ.
දැන් මේක බින්දෙනයි බන්ධනය. මේ බන්ධනේ කැඩෙන්න ඕනේ. මොලෙන් හිතන්න ඉතින් මේක වෙන් වෙන්න නම් මේක කැඩෙන්න මැද එක කැඩෙන්න එපයි. ඒතර මේක බින්දෙන. මේක හැදෙන. මෙන්න මේක එක. දැන් HI නේ හැදෙන්න ඕනේ. I එකත් එක්ක Iට වැදිලා වැඩක් නැහනේ. එහෙනම් මේ I එක වදින්න ඕනේ අනිත් පැත්තේ H එකත් එක්ක. දැන් මෙතන තියෙන්නේ මේ H2I කියන කෙනාව අපි ඇන්දොත් එහෙම ඒක ඔහොමනේ තියෙන්නේ. H2I කියන එක ඔහොමනේ තියෙන්නේ. එහෙනම් අනිත් I එක වදින්න ඕනේ මේ පැත්තේ. එහෙනම් එතනයි බන්ධනය හැදෙන්න ඕනේ. එතකොට මේ I එකයි මේ පැත්තේ තියෙන H එකයි අතර අලුත් බන්ධනයක් හැදෙනවා. එතකොට HI වෙන්න නම් මෙන්න මේ බන්ධනය කැඩෙන්න ඕනේ. ඒක තමයි තුන්වෙනි සංක්‍රාමනික අවස්ථාව. පැහැදිලිද? දැන් විභව ශක්ති පැතිකඩ අපි අඳිනවා. මේක තාපදායකයි. ලොකු වෙනසක් නැහැ. පොඩි වෙනසක් තියෙනවා. තාපදායකයි. පළවෙනි එකට වඩා දෙවෙනි එක වැඩි. එතන දෙවෙනි එක අඩුයි. කමන්නේ. කොහොම? මෙතනින් උඩ යට යන එක නෙමෙයි ප්‍රශ්නය. බේම් පළවෙනි සක්‍රීයන ශක්තිය. මෙතන ඉන්නේ කවුද? H2යි I2යි. මෙතන ඉන්නේ I සහ H2. I තමයි අතරමැදිය. මේ නිම්නය මේ මෙතන ඉන්නේ අතරමැදි සංකීර්ණ. මේ පළවෙනි මම ආයේ මෙතන ලොකු නිසා ලියන්නේ පළවෙනි සංක්‍රාමනික අවස්ථාව දෙවෙනි සංක්‍රාමනික අවස්ථාව. මේක තමයි දෙවෙනි සක්‍රීයන ශක්තිය. EA2 මේක තමයි EA1. මේක තමයි දෙවෙනි එක. ඊළඟ එක ගොඩක් වැඩි. මේ මෙතනින් උඩද යටද කියන එක නෙමෙයි මේක තමයි වැඩි. දැන් බලන්න මේ මගේ වැරදි වාගේ නේ. මේකට වඩා මේක නිකන් සමානයි වාගේ. තව උඩට චුට්ටක් යන්න වෙනවා. නැත්තම් බෑ. මදි. ඇයි EA1ට වඩා EA2 වැඩිනේ. ඕ. මෙතනට වෙන්න ඕනේ. වෙන්න එතකොට හරි. මේ EA2 මේක TS2 ඊළඟ එක ගොඩ වැඩි වෙන්න ඕනේ උඩටම ගන්න අන්න මෙතන එන්න ඕනේ H2I හා I මෙතන දෙකක් HI මෙතන තුන්වෙනි සංක්‍රාමනික අවස්ථාව ඔන්න විභව ශක්ති පැතිකඩ බහුපියවර ප්‍රතික්‍රියාවක එතකොට EA3 කියන්නේ මේක මම ලකුණු කරේ නෑ අපහැදිලි වෙන ඉන්න මේක තමයි EA3 මෙන්න මෙතන ඉඳන් මේ මෙතන ඉඳන් උපරිම මෙන්න මේ සංක්‍රාමනික අවස්ථාවට තියෙන එක යන්න බහුපියවර ප්‍රතික්‍රියාවක විභව ශක්ති පැතිකඩ ඇඳීම බහුපියවර ප්‍රතික්‍රියාවක විභව ශක්ති පැතිකඩ ඇඳීම අර වැදගත්ම ඔකේ අමාරු එක තමයි සංක්‍රාමනික අවස්ථා ටික හොයාගත්තේ. හරි. එහෙනම් ඕක ඇඳ ගන්න තේරුම් ගන්න ප්‍රශ්න තිබ්බොත් අහන්න මම අදට නවත්තනවා. ඇඳගෙන ලියුවෙන්න. ඊළඟ දවසේ ඉතුරු ටික බලමු. මිහිමි යා. මම තව වීඩියෝ එකකුත් දාන්නම් ඒකත් තව ටිකක් බලන්න පුළුවන් නම් මූලික ටික හරි වැඩිපුර ඕන නම්